guys, The Gladiolus මගේ YouTube channel එකට ඔයාලවාදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ලැහැත්ති වෙන්නේ රස වැඩක් කරන්න. මම ටික කාලයක් ඉඳන් ආසාවෙන් හදන්න හිටපු රසම රස රෙසිපි එකක් try කරන්නයි අද හදන්නේ. මම මේ රෙසිපි එක මගේ රෙසිපි පොතේ ලියාගෙන හිටියට ඒක හදන්න උනේ නැහැ. ඉතින් ඔන්න අපි ඒක අද හදමු. මේක ඩෝනට් රෙසිපි එකක්. ඩෝනට් කීවට මේක හදන්නේ පාන් වලින්. මේක පුංචි කෙනෙකුට උනත් හදන්න පුළුවන් හරිම ලේසි රෙසිපි එකක්. මේක හදන්න අපිට ඕන වෙන්නේ පෙති පාන් හෝ ඕනම පාන් වර්ගයක්, ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි හරි ඕනම කිරි වර්ගයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට කැමති චොක්ලට් එකක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි මේක හදන්න ඕන වෙන්නේ. එහෙනම් අපි දැන් පටන් ගමු. මුලින්ම කරන්න තියෙන්නේ පාන් ටික අරගෙන ඒකේ වටේ තියෙන දාර ටික අයින් කරලා පුංචි කෑලි වලට පාන් ටික කඩා ගන්න එක. දැන් අපි මේකට සාමාන්‍යයෙන් පාන් ටික මිශ්‍ර කරගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් කිරි ටිකක් එකතු කරගමු. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය අපි සාමාන්‍යයෙන් පිටිමෝලයක් මිශ්‍ර කරගන්න විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මේ වගේ ඩෝනට් එකක් හැඩයට හදාගන්න. දැන් අපි මේ හදාගත්ත ඩෝනට් එක සාමාන්‍ය ගැඹුරු තෙලේ හොඳින් බැද ගන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේක හදන්න ගන්න චොක්ලට් එකෙන් ටිකක් බෝල් එකකට දාලා ඒකට උණු වතුර ටිකක් දාලා මේ චොක්ලට් එක හොඳින් දිය කරගන්න ඕන. ඉතින් ඔන්න අපේ කෑම එක දැනටමත් ගොඩක් දුරට හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට අපි මේ හදාගත්ත ඩෝනට් එක අපි දිය කරගත්ත චොක්ලට් එකේ දවට ගන්න. ඉතින් ඔන්න මං හදන්න ආසාවෙන් හිටපු රසම රස බ්‍රෙඩ් ඩෝනට් එක නම් හදලා ඉවරයි.
මේක හදන්න හරිම ලේසියි. ඒ වගේම ගොඩක් ඉක්මනට හදාගන්නත් පුළුවන්. ඒ වගේම මේ ඩෝනට් එක ගොඩාක් රසයි. තේ වෙලාවට නම් හරියටම ගැලපෙනවා. මේක ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන් හින්දා ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. එහෙනම් ආයෙත් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් මම මේ වීඩියෝව මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.